ආයිබෝවන් ළමයි. කොහොමද ඉතින් ඔයාලට? මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. මේ දවස්වල ඔයාලා මොනතරම් අමාරු කාලයක්ද ගත කරන්නේ කියන එක අපි හොඳින්ම දන්නවා. සමහර වෙලාවට ඕගොල්ලොන්ගේ පොත්පත්, බෑග්, ටියුෂන් සටහන් අනිවාර්යෙන් නැති වෙලා තියෙන්න ඉඩ තියෙනවා. මොකද මේ රටේ තියෙන මේ තත්ත්වෙත් එක්ක සෑහෙන්න ලොකු බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. අපි ඒක දන්නවා. ගෙදර වැඩ කටයුතු සෑහෙන්න අතපසු වෙලා ඇති. පාඩම් වැඩ කටයුතු කෙරෙන්නම නැතුව ඇති. මොකද මේ ඉතා විශාල ජලගකකට අපේ රටේ දරුවෝ පාසල් ජීවිත සෑහෙන ප්‍රමාණයක් බිලි අරගෙන ඉවරයි. ඉතින් මේ තියෙන තත්ත්වේ ඉක්මනින්ම මගහැරේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් ඔයාලගේ එළඹෙන විභාගය කියන්නේ O level විභාගය අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ගොඩ දාගන්න ඕනේ. මොකද මේ වගේ ව්‍යසනයක් රටක් ඇතුලේ සිද්ධ වෙනකොට අපි මානසිකව වැටෙන්න බලනවා. අපි දේවල් අතාරින්න උත්සාහ කරනවා. සමහරලාවට අපි නොදැනුවත්වම අපේ අම්මා තාත්තා සමහරලාවට අපෙන් ඈත් වෙලා ගිහිල්ලා තියෙන්න පුළුවන් මේ ජලකඳත් එක්ක. ඉතින් මේ වගේ ගොඩාක් සිතුවිලිත් එක්ක බද්ධ වෙච්ච අමාරු කාලයක් තමයි මේ අපි පහු කරගෙන යන්නේ. අපේ ගෙවල් දොරවල් නැති වෙන්න ඉඩ තියෙනවා. අපි දැන් ඉන්නේ නාඳුන තැනක වෙන්න පුළුවන්. සහනාධාර වලින් ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඔව් මට තේරෙනවා. නමුත් යම් කිසි වැඩක් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා හිතන දරුවෝ එහෙම නැති වුණත් තියෙන දෙයින් උපරිම ප්‍රයෝජනයක් අරගෙන පුතේ අපි මේක කොහොම හරි ගොඩ දාගන්නම ඕනේ. වැටෙන්න එපා. නැගිටිමු. එකට එකතු වෙමු. හැමෝගෙම අපි උදව්වක් ගමු මේ වෙලාවේ. අපි ඉන්නවා මැසේජ් එකක් දාන්න. ගණිතය වගේ විෂයක් අමාරු දරුවෙක් නම් මැසේජ් එකක් දාන්න. අපි පුළුවන් විදියට උදව්වක් කරන්න. ඉතින් මේ විදියට අපි එක එක්කෙනාට උදව් කරගෙන මේ වෙලාවේ ඉස්සරහට යන්න උත්සාහ කරමු. හරි. අපි අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න උත්සාහ කරන්නේ පුතේ යම් මානසිකත්වයෙන් වැටිලා ඉන්න මේ වෙලාවේ අපි කොහොමද මේ O level වලට ලෑස්ති වෙන්නේ කියන දේ ගැන. හරි. අපි දැන් බලමු අපේ මනස මේ තියෙන තත්වෙන් කොහොමද ගලව ගන්න කියලා. හිතේ ඔයගොල්ලෝගේ දේවල් ගොඩාක් ඇති දැන් මේ වෙලාවේ. කවුරු හරි ඔයගොල්ලෝ විශ්වාසදායී කෙනෙක්ට මේ දේවල් කියන්න. ඔයාලට තියෙන බයක්ද? තරහක්ද? දුකක්ද? අන්නේ හැඟීම හිත ඇතුළේ හිර කරගෙන ඉන්න එපා. අම්මට තාත්තට නැත්තම් ඔයාගේ හොඳ යාළුවෙක්ට නැත්තම් ගුරුවරයෙක්ට කතා කරලා මේ දේ කියන්න. ඔයාට අඬන්න ඕන නම් කෑ ගහලා අඬන්න ගැටලුවක් නැහැ. මොකද මේක හිතේ හිර කරගෙන ඉන්න එපා. ඒක කාට හරි කියලා ඉවරයක් කරගන්න. ටිකක් විවේක ගන්න උත්සාහ කරන්න. මොකද ගොඩාක් මහන්සියක් ඇති මේ ටිකේ. සමහර දරුවෝ අපි දන්නවා මේ ලංකාවේ සෑහෙන අමාරු කාලයක් ගත කරනවා දැන්. පාඩම් කරන්න පුළුවන් ස්ථානයකට යන්න උත්සාහ කරන්න. එහෙමත් නැත්තම් ඔගොල්ලොන්ගේ අතේ තියෙන කොල කෑල්ලක හරි දේවල් ඔගොල්ලෝ මතක් කරගන්න දේවල් චුට්ටක් ලියලා පොඩ්ඩක් මතක් කරගන්න හරි උත්සාහ කරන්න පුතේ. අතෑරලා දාන්න එපා. පාඩම් කරන්න වාඩි වෙන්න කලින් දේවල් ඔගොල්ලොන්ගේ දැන් හරි ගැස්සීලා නම් තියෙන්නේ වතුර බහැලා ගිහිල්ලා නම් ඔගොල්ලොන්ගේ ගෙවල් සුද්ධ පත්‍ර කරගෙන පුටුවක් අරගෙන පොඩ්ඩක් නිස්කලංකව වාඩි වෙලා සමහර වෙලාවට ගෙදරින් එළියට බැස්සම ගස් කොළන් නැති වෙන්න පුළුවන්. ගහගෙන ගිහිල්ලා. නමුත් පොඩ්ඩක් වටපිටාව බලලා කොහොම හරි මේ තත්ත්වෙන් ගොඩ එනවා කියන මානසිකත්වය හදාගෙන චුට්ටක් විවේකයක් අරගෙන ගෙදර අම්මට තාත්තට දේවල් අස්පස් කරගන්න උදව් වෙලා ඔයාලගේ පාඩම් වැඩත් නැවත පටන් ගන්න උත්සාහ කරන්න. විනාඩි 15ක් විතර ඔයාලගේ ගහක් කොලක් ඉතුරු වෙලා තියෙනවා නම් පුතේ ගහක් යටට ගිහිල්ලා චුට්ටක් පිටිසුඳු හුලඟක් හරි එන තැනකට ගිහිල්ලා හුස්ම ගන්න. අරගෙන ඇස් පියාගෙන ඔයාට යන්න ඕන තැන ගැන චුට්ටක් කල්පනා කරන්න. ඔයා විභාගයක් පාස් වෙලා ඇයි මම මේක කරන්නේ? මට මොකක්ද මේකෙන් පස්සේ ඕන කරන දේ? මේ විභාගයෙන් පස්සේ ඔයාගේ අරමුණ මොකක්ද කියන එක ගැන හිතන්න. ඔයාට හොඳ රැකියාවක් අවශ්‍යයි කියන එක ගැන හිතන්න. ඔගොල්ලෝ දැන් ඉන්නේ ගොඩක් අමාරු ස්ථානයක නම් ඔගොල්ලෝ ජීවත් වෙන්න නුසුදුසු තැනක නම් ඔගොල්ලෝ හොඳ තැනකට යන්න ඕනේ කියන මානසිකත්වය හදාගන්න. ඒකට එකම පුරුක ඔයා පුතේ. ඒක කල්පනා කරලා වැඩ පටන් ගන්න. පුතේ ඕගොල්ලෝ O level ළමයි. අපිට ඇත්තටම කාලේ නාස්ති කර කර ඉන්න බෑ. මොන ආපදාව ආවත් අපි වැඩේ කරගෙන යන්න ඕනේ. ඔයාලගේ පොත්පත් ටික චුට්ටක් තියනවාද කියලා බලන්න. ඔයාලට හානි වෙලා නැති වෙලා පොත්පත් වලින් කරුණු ගිලිහිලා ගිහිල්ලා නම් පුතේ ඒව ගැන ලයිස්තුවක් හදාගන්න ඉක්මන් කරන්න. පුළුවන් ඉක්මනින් ඔයාලගේ යාළුවෙක්ගෙන් හරි අයියා කෙනෙක්ගෙන් අක්කා කෙනෙක්ගෙන් පොත් ටිකක් ඉල්ල ගන්න, නෝට් එකක් ඉල්ල ගන්න. ඉල්ලගෙන ඒ ටික හදාගන්න. ඒ වගේම ඔයාලා ඔක්කොම විෂයන් එකපාර වැඩ කරන්න යන්න එපා. මොකද මේ වෙලාවේ ඒක කරන්න බෑ. තියෙන්නේ බොහොම සීමිත කාලයක්. මාස දෙකක්. දවස් 79ක් වගේ. ඊටාම කෙටි කාලයක්. ඉතින් මේ කාලේ ඕගොල්ලෝ කලමනාකරණය කරගෙන ඕගොල්ලෝගේ මනස රිලැක්ස් කරගෙන ඕගොල්ලෝ කොහොම හරි මේ ගේම් එක ගහන්න ඕනේ. යාළුවෝ ඉන්නවා නම් අපට පොඩ්ඩක් එකට එකතු වෙලා පාඩම් කරන්න try කරන්න. ඔයාලා හොඳින් ඉන්න දරුවෙක් නම් ඔයාලට ආපදාවකට ලක් වෙලා ඉන්න දරුවෙක් යාළුවෙක් ඉන්නවනම් පුතේ පුළුවන් තරම් උදව් කරන්න මේ වෙලාවේ. ඒගොල්ලොන්ට අත දෙන්න. තනියෙන් ගොඩ යනවා කියන මානසිකත්වයට වඩා මේ වෙලාවේ කට්ටියත් එක්ක එකතු වෙලා ගමනක් යන්න උත්සාහ කරන්න බලන්න. මේ වෙලාවේ යාළුකම් හැමෝටම වටිනවා. ඒ වගේම යම් කෙනෙක්ට ඔයා දැන් දෙයක් කියලා දෙනවා නම් හරි ආපදාවකට ලක් වෙලා ඉන්න දරුවෙක්ට යමක් ඔයා උගන්වනවා නම් ඔයා යමක් කියලා දෙන්න උත්සාහ කරනවා නම් ඒකෙන් ඔයාටත් ආයේ නැවත මතක් වීමක් සිද්ධ වෙනවා. පුතේ ඔයගොල්ලෝගේ ගුරුවරුන්ව හම්බෙන්න උත්සාහ කරන්න. කෝල් එකක් හරි ගන්න බලන්න. මම දන්නවා දුර පළාත් වලට දැන් සිග්නල් උත් නැහැ. නමුත් උත්සාහය අතාරින්න එපා.
කතා කරලා කියන්න සර් මිස් මට මේ ටික කරගන්න බැරි වුණා. මට එක්ස්ට්‍රා ක්ලාස් එකක් හරි දාලා සර්ලා ගෙදරට හරියෙන්නම් මේ දේ මට කරලා දෙන්න පුළුවන්ද කියලා අහන්න උදව්වක් ඉල්ල ගන්න. මොකද මේ කාලය උපරිම ප්‍රයෝජනයට අරගෙන මේ වැඩේ ගොඩ යන්න ඕන. මේක නම් අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන දෙයක්. පුතේ අනිවාර්යෙන්ම මේ තියෙන වතුර උණු කරලා නිවාගත්ත වතුර විතරක් ඔගොල්ලෝ බොන්න. මේ දැන් තියෙන ටැප් ලයින් වලින් එන වතුර එහෙම නැත්නම් ලිඳෙන් ගන්න වතුර ටික එකපාර බොන්න නම් යන්න එපා. මොකද මීයුණ කියන දේ මේ දවස්වල හරියට පැතිරෙනවා. ඒ වගේම වතුර වලට ගොඩාක් බැක්ටීරියා විස බීජ එකතු වෙලා තියෙනවා. හරි. වතුරේ යද්දි ඔගොල්ලෝ වතුර ඇවිදිනවා කරනවා නම් බූට් එකක් දාන්න බලන්න. හරි. ඔගොල්ලන්ට ඒව ගන්න නැත්තම් මොනවා හරි ඔගොල්ලන්ගේ කකුලට විස බීජ යන්නේ නැති වෙන්න ආවරණයක් කරගෙන යන්න උත්සාහ කරන්න. හරි. එහෙමටත් බැරි නම් ගිහිල්ලා ඇවිල්ලා හොඳට ඩිටෝල් ටිකක් දාලා ඔගොල්ලන්ගේ අතපය හොද ගන්න. කන කෑම වලට වේලි ආහාර කන්න උත්සාහ කරන්න. කරවල එහෙම නැත්නම් ඔගොල්ලෝ සීල් කරපු ආහාර තියෙනවා. ඒව ගන්න. දැන් වතුරට යට වෙච්ච ආහාර අරගෙන ඔගොල්ලෝගේ මේ මාස දෙක කාලේ අසනීප වෙන්න එපා. අනිවාර්යෙන්ම ඔගොල්ලෝ සෞඛ්‍ය සම්පන්න විදියට ඉන්න ඕන කාලයක් මේ. ඒ වගේම වටපිටාව චුට්ටක් මේ වතුර බැහැලා ගියාම පිරිසිදු කරගන්න. මොකද උණක් වගේ දෙයක් ඩෙන්ගු මදුරු බෝ වෙන්න chance එක ගොඩක් වැඩි. උණක් වගේ දෙයක් හැදුනොත් අනිවාර්යයෙන්ම දොස්තර කෙනෙක් හම්බෙලා ඉක්මනින් ප්‍රතිකාර ගන්න. ඉතින් දරුවනේ විභාගේ අනිවාර්යෙන් ඔයාලට දිනන්න පුළුවන්. අපිට මේක පුළුවන්. මේ ගම් වතුරේදී වුණත් ඔයාලගේ හීන හොදගෙන යන්න දෙන්න එපා. අදම plan එකක් පටන් ගන්න. මේ ටිකත් පුළුවන් තරම් උත්සාහ කරලා අපි මේක ජය ගමු කියලා හිතට අනිවාර්යයෙන්ම ගන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකකින් කියන්න. ලයික් එකක් දාලා අපේ වීඩියෝ ෂෙයා කරගන්න. ආයෙත් ඉක්මනින්ම හම්බෙමු. ගිහිල්ලා එන්න හැමෝම පරිස්සමෙන් ඉතාම ඉක්මනින් රිකවර් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.